දවසක් ඒවා ඔයගොල්ලෝ හැමෝටම ලයිව් with Dills family YouTube channel එකට ආව අදරින් පිළිගන්නවා. ඉතින් අද 2026 මාර්තු මාසේ 15 වෙනිදා මට විශේෂ දවසක්. ඒ වගේම විශේෂ දවස තමයි මොකද හේතුව තමයි අද මගේ බර්ත්ඩේ එක. ඉතින් ඒකට තවත් විශේෂත්වයක් තියෙනවා. ඉතින් සිංගප්පූරුවේදී මගේ බර්ත්ඩේ එක සමරන්න මේ පාර අපේ අම්මයි තාත්තයි නංගිත් ඉන්නවා. ඉතින් එයාලා ඊයේ තමයි ආවේ. ඉතින් අපි ආවා අද මරිනා බරේජ් එකට පොඩි පික්නික් එකක් දාන්න. මම කට්ටිය එනවා දැන්. ඉතින් අපි දැන් ඉන්නේ Gardens by the Bay එකේ MRT එකෙන් එක්සිට් වෙලා මරිනා බරේජ් එකට යන ගමන් කට්ටිය හැමදැනම පික්නික්. අපි යමු උඩටම. මේ පාර අපි යමු උඩට. අයියෝ මේ උඩට අර රිවර් බයි ද බේද මොකද උන්නම කරන්න හදන්නේ? තව අක්කර ගන්න අල්ලලා මේ දහස් ගන්න හදන්නේ. අපි යමු උඩට. නංගි ඉන්නවා, අපේ අම්මා ඉන්නවා. බබා පේන්නේ. බබා. තාත්තා. තාත්තා ඉන්නවා. ඉතින් මේ පළවෙනි වතාවට තමයි මගේ බර්ත්ඩේ එක සිංගප්පූරුවේදී සමරනකොට අපේ අම්මයි තාත්තයි නංගි ඉන්නේ. පික්නික්. අපි පික්නික් එකක් යන්නේ. පික්නික්. අපි යමු ඉස්සරහට. බර්ත්ඩේ එක දැන් කීයද වයස 35යි නේ? 25යි. 45යි. 25යි. 45යි. 25ට 20ක් එකතු කරන්න. ඔව් 45යි අම්මෝ. තව අවුරුදු 20කින් තමයි 45. අපි මෙන්න මේවා තමයි අද තියෙන්නේ. අවුවත් වෙනවා. අසබත් එකක් තියෙනවා. කක බබා. රෙකෝඩ් එකක්. Bag hilang. Happy birthday. Happy birthday. Pretend කරන්න නේද? කාට හයිද ගමන. එකක් කවන්න. Baik. Hari babar kayak kira kapal di.
ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට. අයියා වේ. හොඳයිද? කොහොමද? මෙතනින් මෙහෙට පාර දිනවලු. ඔව් යටින් තියෙන පාලම. හරියට. මේ හරිය බෑ අපි හරියට ගියා. මාළු අල්ලන්නේ මේ මෙයා පස්සෙන් පෙන්නන්න පොඩ්ඩක් වහින ගතියක් ආවා. අපි එතනින් නැගිටලා මේ වෙන දැනකට ආවා. හැබැයි වැස්සක් වත් නැහැ. ඉතින් අපි දැන් මෙතනින් යන්න හදන්නේ. මෙතන හරි ලස්සනයි. දැන් ඉර වැහැගෙන යනවා. අර කෙරක් නේ එද මේ පැත්තට මේ පැත්තට තාත්තා Look, I'm jumping. I'm jumping. I can do it myself. go go. මේ තුනක දාන්නද? ආ. යන්නේ ඔළුවදී. එතන හරි ලස්සනයි නේ. ඒක අර මේ ඊරේ එළියත් එක්ක හරි අමුතු ලස්සනක් ආවා. අර මේ දැන් මේකෙන් මේ බලනකොට පේන පාටත් මාර ලස්සනයි. ඕස්ට්‍රේලියාව කියන්නේ. ඔව් නිකන් අමුතු නිව්සීලන්ත පාට මේ බලන්නකො මේ පේන පාට.
අමුතු පාටක් වෙන්නේ. මේ පැටිමක් වගේ ඌයා වෙන්නේ. සුපර්මෑන් සුපර් ගර්ල් එන්නේ. දැන් වෙලාව කීයද? 7යි වෙලාව. 7ට 5යි. Video ada apa? නේද පෙන්නන්න පොඩ්ඩක්. කාලේ ලොකු වෙන්න ඕනේ. දැන් බවුවත් බස් ගන්න කියලා තියෙනවා. මේ toys කොක්මස් පල්ලට යන්න. Come on. බෑ වැටි මී. I want. අතාරින් බලන්න. තාරින් බෑ ડોක්ටර් නේ බලන්න මම. ආ. බලන්න. දාතාරින්. වැටි මේ මම අතාරින් මම. අතාරින් මම. අන්න අයි චෙක් කරලා. වැටි වා. අම්මගේ දානට උය. දාන දෙන්න බෑ 13 සල්ලි දීලා ආවේ දාන්නවා. අපි දැන් මේ උඩ ඉඳන් දැක්ක බ්‍රිජ් එකේ යන්නේ මෙන්න මේ උඩ ඉඳන් තමයි අපි බලන් හිටියේ. මේක අපිට යන්න බෑ. ඒක අපිට යන්න පුළුවන් වනේ මේ. අර 26 එකක් තිබ්බනම් මෙහෙම වල බලන්න තිබ්බා. ඒකේ පේනවද ඇතර? ඔව්. බෝට් එකේ ඒක ඇතුලේ තියලා මෙහෙම කළා මෙහෙම වතුරට මෙහෙම ලෝවර් බෝට්ටු බාන එක. ඉතින් අරන් ගියා මෙතනින් මේ මං බාස්සලා තමයි පුතේ දැන් බෝට් එක තියලා මෙහෙම ඉස්සල ගන්න ඒක බෝට් එකේ යට සර්කල් හැදෙන්නේ ඉන්නේ ඒ සර්කල් හැදෙන්නේ දැන් අපි මේ Gardens by the Bay East එකට තමයි මේ ඇවිත් තියෙන්නේ. කොහොමද ඒක මොන්ස්ටර් ටයර් මේ බලන්න. මේ තියෙන අපි මෙන්න මේ පාර්ලිමෙන්ට් ආවා. අර වෙන තමයි කන්ට්‍රෝල් කරන්නේ අපි අර කන්ට්‍රෝල් කරන්නේ මාස් ටයර්ස් එක අම්මෝ ඒක ලොකු. පුතේ බලන්න බයිසිකල් මේ ගානට ඒව බස්සනවා පාක් කරනවා අර එහෙම දැන් වාහනේ ඉන්නේ වාහනේ ගේන්නේ ගෙනහල්ලා වාහනේ ගෙනහල්ලා මේ
මේකට ගන්නවා. මේක තව ඉස්සර මෙහෙම ගන්න පුළුවන්. ඔව් මේක අතෙන් යන්න පුළුවන්. ඉස්සරහට මැද ලොරිය මැද. ලොරිය තියෙන්නේ මැද. ඊට පස්සේ මෙහෙම ගල උස්සලා ගන්නවා. දැන් බෝට් එක ගන්නවා ඊට පස්සේ කේබල් එක මෙහෙම කරලා දාලා කේබල් එක ගලවලා යකින් යවනවා බෝට්. ආයි දාලා උස්සලා ගන්නවා. मैं बताए मैं හිමීම තියෙනවා. मैं बताए मैं මෙන්න මේක ගන්නවා නේද? වීඩියෝ එකක් ගන්න. जंप करना හරි. හරි අය එන්න. ඒක එපා. ඒක ජරාව. मध्य प्रदेश का हलीफन हम पेपा पिक लगे हम पेपा पिक लगे मध्य प्रदेश से जंप පාව මේ වැද මාර ලස්සනයි. जंप करा ඒ මෙතන ඉඳන් බලද්දි නිකන් අර කිසිම ඩිස්ටර්බ් එකක් නැත සම්පූර්ණ මාල් ලස්සන සීනරි එකක් පේන්නේ. මේ එන්න ඔතන ඉඳන් එන්න. බයිසිකල් එනවා. බලාගෙන උදේ බලන්න බයිසිකල් එනවා චුටි. බබා ඕමින් මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. ඕමින් නේ. දැන් එන් බයිසිකල් නෑනේ. හා හයි. No, but මෙතන පයින් ඇවිදගෙන ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
මගේ බර්ත්ඩේ පික්නික් එක ඉවර වුණේ. එදා හරිම ලස්සන දවසක්. ඉතින් මේ විදිහට අපි ෆොටෝස් ටිකකුත් ගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye